හලෝ ගයිස් ඔන්න එහෙනම් මම දැන් හයික් එක පටන් ගත්ත පොඩ්ඩක් පල්ලෙහාට. එතන වීඩියෝ ගන්න හම්බුනේත් නෑ මං දුවලා. ගයිස් මෙන්න මේක තමයි මෙතන තමයි සප්ත කන්‍යා කඳු සෙට් එක තියෙන්නේ මෙතන. පේනවනේ. මාගිරි දඹේ වගේ. අම්මා මාර ලස්සනයි පොඩ්ඩක් ඉන්න පෙන්නන්න. ගෙදරට හොරා මේ පැත්තට එන්න එපා. හඩියක් දෙකක් දාගෙන චණ්ඩිය වෙන්න එපා. යෝ ගයිස් good morning ඔන්න සෑහෙන කාලයකට පස්සේ මම vlog එකක් ගේනවා. අද මම යනවා සෝලෝ ට්‍රැවල් එකක්. පොඩි චේන්ජ් එකකටත් එක්ක අද කවුරුත් නැහැ මම විතරයි තනියෙන් යන්නේ. අද යන්නේ මස්කෙලිය පැත්තට. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා දන්නේ නැති කට්ටිය ඇති. මස්කෙලිය කියන්නේ සෑහෙන ලස්සන පැත්තක්. මස්කෙලියටම යන්නෙත් නැහැ. කිරිවාන් එළිය ඒ පැත්තට තමයි යන්නේ. මම යන්නේ නෝටන් ග්‍රේන්ජ් බංගලෝ කියලා බංගලෝ එකකට. මාරම ලස්සන තැනක්. මම ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන් වෙලාව ඇවිල්ලා වෙලාව 6:10යි. මම දැන් යන්න පිටත් වෙනවා. එහෙනම් යනකම් හම්බෙමු. අපි දැන් කන්න වැත්තුවා. දැන් කිතුල් කලා හරි නැවැත්තුවා කන්න. නවත්තපු තැන මාරම ලස්සන පොඩ්ඩකින් පෙන්නන්න. හරිනම් කාලා ඉතුරු ටික පෙන්නන්න. හායි ගයිස් මං කාලා දැන් පොඩ පල්ලෙහාට ආවා. මේ ලස්සනයි මෙතන. මෙන්න පෙන්නන්න. මේ මෙන්න මෙතනින් තමයි කෑවේ. මේ පොඩ පල්ලෙහාට ආවා. මෙතන ලණුවක් ඇදලා තියෙනවා. මම හිතන්නේ අතන උරුවක් තියෙනවා. එතන උරුවේ යද්දි අල්ලන් යන්න වෙන්නේ නැති මේක දාලා ඇත්තේ. මම දැන් පිටත් වෙනවා තව ටිකකින්. මේ පැය දෙකක් විතර ඇයි යන්න. සාමාන්‍යයෙන් පැය 3:00මාරන් වගේ මේ යන්න පුළුවන්. මේ කොට්ටා වගේ ඒ පැත්තේ ඉන්නවා නම් එහෙම මේ පැය 3:00මාරන් වගේ යන්න පුළුවන්. මම ඉතින් ඔයාට පිටේ බලාගෙන හිමීට යන්නේ. ඉතින් පැය 6ක් විතර යනවා මට යන්න. මේ හරි එහෙනම් යනකම් හම්බෙමු. මෙතන තමයි කන්න වැත්තේ. Hey guys මම දැන් ඉන්නේ ගිනිගත් හේනේ. පොඩ්ඩක් කායක නවත්තුවා. පොඩ්ඩක් ලස්සන පැත්තක. පොඩ්ඩක් දැන් ඩ්‍රයිව් කරලා පොඩ්ඩක් මහන්සි. පොඩ්ඩක් ඇවිල්ලා ෆොටෝ ටිකක් එහෙම ගහගත්තා. හරියන්නේ. ගයිස් අපි දැන් ආවේ නෝටන් බ්‍රිජ් ඩෑම් එක ගාවට. ඩෑම් එක බලන්න. මේ දැන් ඔයගොල්ලන්ට අපි එද්දි ආවේ ඩෑම් එක උඩින් පාරේ. මේ ඩෑම් එක වෙන මහා ලස්සනයි මෙතනට. view එක එහෙම මාර ගතිය. මාරම ලස්සනයි ඩෑම් එක. මෙතන අහම මේ අර තියෙන්නේ සප්ත කන්‍යා කඳු ටික.
මේ සත්ත්ව කන්‍යා කඳු හන්දියේ තියෙන්නේ. මෙතනට ආවන් පස්සේ ඔයගොල්ලන්ට මේ ප්ලේන් ක්‍රෑෂ් එකේ මේ ටයර් එකක් මෙතන තියෙන්නේ. ඒක දාලා ඉතින් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට ආවම. ඉතින් මේ පැත්තෙන් ආවන් පස්සේ view එක ගන්න. Orang-orang betul ya. Guys, මම මේ යන ගමන් ආවේ නැවතුවා මේ ඔයාලට කියන්න පට්ට ලස්සනයි. මම කියන්නේ ලංකාව හිතා ගන්නවත් බැරි තරම් ලස්සන රටක්. ඒ කියන්නේ බලන්නකෝ මේ වගේ view එකක් දකිද්දී මොන ප්‍රශ්නේ තිබ්බත් හිතේ අමතක නැහැ. ඒ තරම් ලස්සනයි මේ. මේක වීඩියෝ එකක් බලනවා වගේ නෙවෙයි. ඇවිල්ලා බලන්න ඕනේ මෙතන කොච්චර ලස්සනද කියලා. ජීවිතේ කාලේ ටිකයි පුළුවන් තරම් travel කරන්න enjoy කරන්න life එක මාන්සියලා වැඩ ටික කරගෙන මම ඉතින් එච්චරයි කරන් තියෙන්නේ. මට ඉතින් free හැම වෙලේම මම එනවා යාළුවෙක් එක්ක හරි. දැන් මේ first time මම මේ තනියෙන් ආවේ. ඉතින් මාරු තැන් ටිකක් තියෙනවා බලන්න. මම ඉස්සරහට තව ගේනවා. මම යන්න හිතන් ඉන්න තැන් සෑහෙන්න තියෙනවා bucket list එකක් වගේ. ඉතින් මම පුළුවන් හැම free වෙලාවකම ගේන්න කොයි හරි ගියොත් එහෙම vlog එක. Hello guys, ඔන්න එහෙනම් මම දැන් හයික් එක පටන් ගත්ත පොඩ්ඩක් පල්ලෙහාට යන්න. Guys, මම එහෙනම් හයික් එක පටන් ගත්තා. ලක්ෂපන්දි යල බලන්න යන්න. පොඩ්ඩක් වෙනවනේ පාර. කුරල්ලොත් ඉන්නවද දන්නේ නැහැ. කුරල්ලොත් ඇති. දියල්ල ගාවට ගිහින් ගන්නන් නැත්තම් මම ලිසල වැටෙනවා. දැන් ටිකට ගලනවා ලිසන්න ගියා. A few moments later. හම්බු guys, ලක්ෂපාන පෙවුණා. වැරදි පාර ගිහිල්ලා තියෙන්නේ. මල මගුලයි කූඩෙල්ලෝ ගෑවා. හම්බේ වැරදි පැත්තකින් අතනින් එතන වීඩියෝ ගන්න හම්බුනේ නැත්නම් මං දුවලා ආවා. කූඩෙල්ලෝ 4-5 විතර ගෑවා. හම්බේ පාන්සි පොඩින්න. guys, මම ආවා මේ පොඩි අකර දැප්පකට මූණ වුණා. මූණ දුන්නා. ඒව තමයි ඉතින් පොඩ්ඩක් දාගෙන ඩුම් වෙනවා දන්නේ නැද්ද? මොලේ පොඩ දන්නේ නැද්ද? දාම් වෙනවා ඩුම් වෙනවා. මම මේ දකාණී ආවා. මේ අපි දැන් නවතින තැනට ආවා. මේ ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද නවතින තැන කියලා. කරනක තමයි මේකේ මෙතන තත්ත්වය. ස්ටාෆ් එකත් මාරම හොඳයි. ප්ලේස් එකත් මාරම ලස්සනයි. මාර කාම් මාර පයි රූම්ස් එක මාර ලොකුයි. පේනවනේ මේ මෙතන ඇඳන් දෙකක් තිබ්බට මම විතරයි ඉන්නේ. හරිද? කවුරු ඔයගොල්ලෝ හිතන්න එපා. මම විතරයි ඉන්නේ මේකේ. මේ ඉතින් එහෙම තමයි දැන් පොඩ්ඩ ඉන්න ඔතන guys, මෙන්න මේක තමයි. මෙතන තමයි සත්ත්ව කන්‍යා කඳු සෙට් එක තියෙන්නේ මෙතන. එතන තියෙන ලක්ෂපාන
දියල්ල තියෙන්නේ. ඔය වෙලේ අන්න හරියට ෆෝකස් වෙන්නේ. අන්න හරිය උඩට තමයි ගියේ. මම ගිහින් හැරලා ආවේ පොඩ්ඩක්. දන්නේ නැද්ද? නිකමට හරි මං අඩිය තිබ්බම උතනින් බිමටම වැටෙනවා. ඉතින් එහෙම තමයි පොඩ්ඩක් ඩාගෙන ඩූම් වෙනවා. ඉතින් ලක්ෂ්මණ දියල්ල මෙතනින් තියෙනවා. අසන පූල් එකක් තියෙනවා. view එකෙන් පිට පූල් එකක්. ගාඩන් එක ඔයගොල්ලන්ට ස්ටඩි කරනවා නම් මොන හරි කරනවා නම් මෙතන ඉන්න පුළුවන්. මෙතන ලිවිං ඒරියා එකක් තියෙනවා. මෙතන එහෙම එකක් තියෙනවා. තව මේ ඒගොල්ලෝ ආපු ගමන් වෙල්කම් ඩ්‍රින්ක් එකකුත් ඉෂුව කරා. මම දැන් පූල් එක පැත්තට යන්න කියලා බැලුවේ. ගිහින් හම්බ වෙමුකෝ. ගයිස් මම පූල් එක පැත්තට ආවා. මාර ලස්සනයි. මේ පුදුම නිදහසක් දැනෙන්නේ. හරි එහෙනම් මම පොඩ්ඩක් පූල් එකේ පීනලා ඔයගොල්ලොත් එක සෙට් වෙන්න. ගයිස් මම පූල් එකේ බහලා නාලා වොෂ් එකකුත් දාගෙන දැන් ආවා. දැන් මේ ලන්ච් ගන්න යන්න ඕනේ. මේ ලන්ච් එක දැන් රෙඩි කරලා දැන් වෙලාවක් මං ගියේ නෑ පූල් එක බැලලා මෙන්නම් කියලා. මේ බලමු අපි ලන්ච් වලට මොනවද තියෙන්නේ කියලා. හරි ගයිස් ඔන්න මම ලන්ච් උත් අරගෙන ආවා. මම ලන්ච් කැමරා ටිකත් මාර්වලයි ශ්‍රී ලංකන් මෙනු බුෆේ එකක් තිබ්බේ. මේකේ විස්තර ටිකක් කියන්නයි හිතුවේ. මේකේ නම නෝටන් ග්‍රේන්ජ් බ්‍රංගලෝ. මේක තියෙන්නේ කිරිබාන් එළිය. කිරිබාන් එළිය කියන්නේ මස්කෙලිය පැත්තේ තියෙන්නේ. මස්කෙලියට කලින්. හරිද? මම මේ ගත්ත රූම් එක ඇවිල්ලා ඒක මම one night stay එක ගත්තේ. එතකොට ඒක මට 25000 උනේ මේ රූම් එක. සාමාන්‍යයෙන් මේකේ රේට් එක වෙනස් වෙනවා සීසන් එකත් එක්ක. ඒකේ හොඳ view එකක් තියෙනවා, ලස්සන view එකක් තියෙනවා, friendly staff එකක් ඉන්නවා. pool එකක් තියෙනවා, infinity pool එකක්. ලස්සන garden එකක් තියෙනවා. කට්ටියට ඇවිල්ලා photos ගන්න, party එකක් දාන්න එහෙම මරු place එක යාළුවෝ ටිකත් එක්ක එනවා නම් family එකත් එක්ක එනවා නම් තනියෙන් එනවා නම් මම වගේ ඒත් හොඳයි. ඔයාලට පේනද ඉතින් ලස්සන view එකක් තියෙනවා පිටපස්සෙන්. මමත් මේ දැන් පොඩ්ඩක් කැම්පස් එකේ වැඩ වගේ කරන්න ලැප් ටික ඔක්කොම දිග අරගෙන ඉන්නේ. මේ ඉතින් ඇවිල්ලා බලන්න. ඉතින් මෙතන හොඳයි. අර වගේ අයිටම් එකක් තියෙනවා. චිල් එකේ ඉන්න තියෙන්නේ සැපේ. ඇවිල්ලා. තව මොකක්ද හොට් වෝටර් තියෙනවා බාත්රූම් එකේ. සීතල හින්දා අනිවාර්යෙන් හොට් වෝටර් හැබැයි හොට් වෝටරක් තියෙනවා. AC නෑ. ඉතින් AC මෙහි ඇවිල්ලා AC තියනවා නම් වැඩක් තියෙනවා. මේ වෙලාවේ මේ වෙලාවේ එච්චර සීතලක් නෑ. සාමාන්‍ය සීතල තියෙන. ගොඩාක් සීතල නෑ. මම මේ දිගට යනන් හිටියට මම මේ කොයිකටත් කියලා ගෙනාවේ කවුද දන්නේ. කොළඹට වහිනවා ඇහිල්ලට මං හිතුවේ මෙහි ගල් වෙන්න සීතල ඇති කියලා. එහෙම සීතලක් නෑ. දන්නේ නෑ ඉතින් රෑ වෙදි කොහොම වෙයිද කියලා. ඉතින් ඕක තමයි විස්තර. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඔක්කොම ලොකේෂන් එකේ තියෙන තැනයි. ඒ ටික මම දාන්නම්. දැන්ට එච්චරයි. මං ඉතින් වැටික් කරලා ආයේ හම්බ වෙන්න. හෙලෝ ගයිස් කොහොමද මේ අර වැඩ කරගෙන හිටපු වෙලාවේ අම්බාන්ට වැස්සක් පටක් ගත්තා. ඔක්කොම තෙමුණා. මම දඩි පිටි ගාලා ඊට පස්සේ ලැප්ටොප් ඔක්කොම හුලගෙන මේ කාමරේට ගියා. ඒක ඉඳලා මේ මුකුත් කරගන්න උන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේ වැස්ස පාපු ගමන් පුරු ටික පීදාලා ආයෙත් දැන් මේ ලැප්ටොප් එක දිගානම් පාඩම් ගන්න ගත්තා. මොකද මේ එක්සෑම් එකක් තියෙනවා. මේ ඒකින්ද මුකුත් පෙන්වන්න බැරි වුණා. මේ අම්බාන්ට වැස්සා. ඒක නිසා දැන් මම මේ ඩිනර්ත් අරගෙන ඇවිල්ලා මේ දැන් මේ ආයෙ ඉඳගත්තා මේ වැඩ
ඉතින් අද දවසට ඉතින් මෙච්චරයි තියෙන්නේ. තව වොටර්ෆෝල් එක බාන්න යන්න හිටියා, ඒකත් මිස් වුණා. මේ මම try කරනවා දැන් හෙට උදේට කොහොම හරි මේ යන ගමන් හරි බලාගෙන යන්න. මේ බලමු හෙට මොකද්ද වෙන්නේ කියලා. මේ දැන් ඉතින් මෙච්චරයි. එහෙනම් හෙට උදේට හම්බෙමු. good morning guys. ඔන්න එහෙනම් මම නැගිටලා ඔෂ්ෂකක් දාලා කාලා බීලා ඔක්කොම ලෑස්තිලා ඉන්නේ යන්න. යන්න කලින් පොඩ්ඩක් පෙන්නන්න ඕනේ view එක. පාටම ලස්සනයි. මම උදේ නැගිටිද්දිත් මේ මිදුමේ මෙහෙලා තිබ්බේ. මේ මුකුත් පෙවුන්නේ නැහැ. අර පැත්ත ලක්ෂ්මණ දියල්ල තියෙනවා. ඉතින් ඕක තමයි තත්ත්වය. මේ බලමු මන් දැන් යන ගමන් සමහරක් විට අර මිස් වෙච්ච තැන් බලාගෙනත් යයි. මේ යන්න තමයි හිතන් ඉන්නේ. බැරි කියන්නේ වහිනවා. වහිනකොට බාන්න යනවා කියන්නේ බොරු වැඩක්, තේරුමක් නැති වැඩක්. ඒක නිසා මේ සෑහෙන වහිනවා මේ පැත්තට දැන් මේ වෙලාවේ. මේ දැනුත් මේ පොඩියට වැහ යන්නේ. මේ හරි එහෙනම් මේ බලමුකෝ මේ බලමු මොකක්ද වෙන්නේ කියලා. එහෙනම් අපි ගියා. So guys මම දැන් ඇබඩින් නැල්ලට යන ගමන් තියෙන්නේ. මේ පඩි ටිකක් එහෙම නැගගෙන මේ දිගටම තියෙනවා. මීටර 600ක් විතර යන්න තියෙනවා. මෙතන මේ ඇබඩින් ඔයගොල්ලෝ ඇබඩින් නැල්ල බලන්න එනවා නම් මේ පාරේ පල්ලෙහාට ආවම පස්සේ කාපාක් තියෙනවා. ඒ කාපාක්කේ දාලා එතනම තියෙනවා මේ පඩි ටික මේ මීටර් 600ක් විතර යන්න තියෙනවා පල්ලෙහාට. මේ හරි මම එහෙනම් අපිට නෑල ගාවට ගිහින් හම්බ වෙන්න. ගයිස් පඩි වගේ නෙමෙයි, පේනවා වගේ නෙමෙයි. එනම දුෂ්කරයි මේ ටික එන එක. මොකද මේ සමහර තැන් වලින් ඔය මේ ඇලපාරවල් යනවා. දැන් අපි දැන් පහු කරපු දෙන මේ පඩිත් නෑ. ඇලපාරෙන් දෙපැත්තට බෙදෙනවා. අපි එක පැත්තකින් එක ඇලපාරක පැත්තකින් තමයි එන්න ඕනේ. මම මේ යද්දී තැන පෙන්නන්නම්. මේ තිබ්බ මේක මම දැන් දාන්නම්. මේ තියෙන මම අර ආවයි කිව්ව තැන ඇලපාරත් එක්ක දැන් මේ පැත්තට තියෙනවා. මේ පාර තමයි යන්න ඕනේ. අර පැත්තට යන්න බෑ. මේක තමයි යාවේ. කොතනද කොහමද තිබ්බේ කියලා. මේ පාර මහන්සි පඩි ටික බහින්නත් තමයි මේක කකුල් දෙකත් උන්නවා. මේ ටිකක් අමාරුයි මේ ගමන. මම ගිහින් ගන්න. මම බහින්න තියෙන විදිය. ඉතින් වැටෙනම තමයි. දැන් අපි ළඟටම ඇවිල්ලා තින්නේ. මම පෙන්නනවා. අම්බෝ ෆයිනලි ආවා. අම්මා මාර ලස්සනයි. පොඩ්ඩක් ඉන්න පෙන්නන්න. මාරම ලස්සනයි. පිස්සු වැදෙනවා. මට්ටව තාපු එක. සෑහෙන ලස්සනයි පේනවනේ මේ කියනවා. උසයි. මට්ටම මාරම ලස්සනයි. ගායිස් මම ළඟටම ආවා. මාර ඉලක්ක කියන්නේ විතර වාහනේ වැටෙනවා මේ. මේ පොඩි පාරක් තියෙනවා මේ එන්න. මේ ළඟටම එන්න පුළුවන්. ඔන්න පෙන්න. මාර ලස්සනයි. මාර විදිහට විතර වැටෙනවා මේ. ඒක උලඟ තියෙනවා. මාරම ලස්සනයි. තව දෙයක් කියන්න ඕනේ මේ කූඩැල්ලෝ නෑ. වාසනාවට අම්මට. කූඩැල්ලෝ නෑ මේ පාරේ නම්. මේ ඒකින්ද අවුලක් නැතුව එන්නත් පුළුවන්. පේනවා. වෙන පාර ඔහොම දිගට යන්න තියෙන්නේ. එන මේ පාර ලස්සනයි, ටිකක් දුෂ්කරයි. අවුලකුත් නෑ ආතල්. ලස්සනයි. ඕනනම් අර වගේ අඹත් හොයාගන්න පුළුවන්.
වෙන කායක් ගාවකින් හම්බෙමු. වෙනවනේ. මාගිරි දඹේ වගේ. යන්න තියෙනවා හරි අමාරුයි. අම්මේ. උතුරු පාරවල් තියෙනවා. දැන් යන්න තියෙන තව. අනේ සමහර තැන් වලින් යන්න තියෙන ඉතින්. හරි අමාරු ගමනක්. මොනවා වුණත් පරිස්සමින් එන කට්ටිය. අම්බෝ. අම්බේ අම්බේ ආවා. අම්බෝ. අම්බෝ. guys. ආයෙ කියන අක්ෂපාන ගමන හොඳයි. මේක පඩි ටික නගිනවට අම්බෝ. පට්ට අමාරුයි. හය පොළ ගෙදර නැති ආයේ බයිනකට අමාරුයි. බයිනකට නගිනකම අමාරුයි. තුන්ගුණයක් විතර අමාරුයි. අම්බෝ දැන් තමයි තේරෙන්නේ ඇත්ලටික් කරපු එකේ වටිනාකම. දැන් කරන්නේ නැතිඳ ෆිට්නස් 0. අම්මා ඔක්කොම දාඩිය දාලා තියෙන්නේ. පඩි ටික නැගලා සීතල දැනෙන්නෙත් නැහැ. අම්බෝ මාර අමාරුයි. ටික වෙලා තිනවට. A few moments later. නොටිස් බෝඩ් ගෙදරට හොරා මේ පැත්තට එන්න එපා. හඩියක් දෙකක් දාගෙන චණ්ඩිය වෙන්න එපා. දැන් නැති වලේ බහැලා වැල්ලෙන්න එපා. හැකනේ තේ හිතා ගන්නවා කොච්චර අමාරුද කියලා. ඉස්සරහට අඩියක් පොඩියක් ගාලා එන්න එපා. කැරකිල්ල බිමට වැටෙයි. කොච්චර අමාරුද කිව්වොත් අන්තිම පඩිය ටික පෙනි නැග ගන්න බෑ. හතේ අරලම නගින්නේ ටික. හරි අමාරුයි. Hi guys, දවල්ට කන්න නැවතුවා ඉතින් උදේ කාපු තැනම තමයි. එතන කෑම හොඳයි. ඒකත් ලස්සනයි නේද? එහෙනම් මම දැන් කාලා ඒ ගෙදර ගිහින් හම්බුම්. හරි guys, ඔන්න මම එහෙනම් ගෙදර ආවා. හරි මහන්සි ගමනක්. ඒ උනාට ආතල් ලස්සන පැත්තක හිටියෙත් මේ ඉතින් මම ගෙදර ආපු ගමන් මේ බරු ටික අස්පස් කරලා ඔෂයක් දාලා දූරියන් ගෙඩියකුත් ගෙනාවා. ඒකත් කාලා මම ආවේ බ්ලොග් එකට. ඉතින් ඔයගොල්ලොත් ගිහින් බලන්න මේ ප්ලේස් එක. මේ මා ලස්සනයි. හොස්පිටැලිටි සුපිරි. කෑමත් හොඳයි. ඉතින් ගිහින් බලන්න මේ පැත්තට ගියපු නැති කට්ටිය. මා ලස්සනයි. හරි එහෙනම් මම ආයේ තව දවසක ගියොත් කොහේ හරි බ්ලොග් එකකින් හමු වෙමු. එහෙනම් අපි ගියා. බයි.